කොහොමද යාලට? අද තමයි අපේ තායි ටුවර් එකේ දෙවෙනි දවස. අද අපි යන්නේ චතුචක් වීකෙන්ඩ් මාකට් එකට. ට්‍රේන් එකේ තමයි යන්නේ. නිකන් ට්‍රේන් නෙමෙයි, මෙන්න මේ වගේ උඩින් යන ස්කයි ට්‍රේන් වල. ඔයාලා අපේ පළවෙනි දවසේ වීඩියෝ එකේදී දකින්න ඇතිනේ මෙන්න මේ වගේ උඩින් ට්‍රේන් යනවා. ඉතින් අපි ටැක්සි එක යන්නේ නැතුව අපේ හොටෙල් එකේ ඉඳලා චතුචක් වීකෙන්ඩ් මාකට් එකට මෙන්න මේ වගේ ස්කයි ට්‍රේන් එක යන්න තමයි ප්ලෑන් කරේ. මේවට තායිලන්තේ කියන්නේ BTS කියලා. ස්ටේෂන් එකට ආවා අපි. මෙතන තියෙන ට්‍රේන් මැප් එක. අපිට චතුචක් වීකෙන්ඩ් මාකට් එකට යන්න ට්‍රේන් දෙකක යන්න ඕනි මෙතන ඉඳලා. අපි කවුන්ටරයට සල්ලි දුන්නාම මෙන්න මේ පාස් එක අපිට හම්බ වුණා. මේක ස්කෑන් කරලා තමයි අපිට යන්න තියෙන්නේ. ඒ වගේම මේක අපි ළඟ පරිස්සමට තියාගන්න ඕනේ. මොකද අපි බහින ස්ටේෂන් එකෙන් චෙක් අවුට් වෙද්දිත් මේක ස්කෑන් කරලා තමයි අපිට එළියට යන්න දෙන්නේ. ලංකාවේදී කොරියාවේදී ට්‍රේන් වල ගියාට ඔන්න තායිලන්තයේ ෆස්ට් ටයිම් තමයි මම ට්‍රේන් එක යන්නේ. අපේ ට්‍රේන් එක එනවා. වව්, ලස්සන ට්‍රේන් එකක් ආවා අපිට යන්න. නැගලා බලමු ඇතුළෙත් ලස්සනයිද කියලා. මම ඔයාලට ගෙනාවනේ කොරියාවේ ට්‍රේන් එක යන වීඩියෝ එකක්. ඉතින් මෙහි ට්‍රේන් උත් ඒ වගේම තමයි. AC කරලා තියෙනවා. හරිම ක්ලීන්, හරිම කම්ෆර්ටබල්. ඉතින් අපේ ලංකාවෙත් මේ වගේ ට්‍රේන් තියෙනවා නම් කියලා මට හැමදාම හිතෙනවා මේ වෙයි යනකොට. ඉතින් කොරියාවේ ට්‍රේන් වගේම තමයි. ඒ වගේම ක්ලීන් එකට තියෙනවා තායිලන්තේ ට්‍රේන් උත්. මේ ට්‍රේන් එකේ නම් අපි හැමෝටම සීට් හම්බ වුණා. මෙන්න මේ වගේ ස්ක්‍රීන් තියෙනවා. ඒවේ අපි දැන් ඉන්න තැන, ඊළඟට අපි යන ට්‍රේන් ස්ටේෂන් එක, මැප් එක, මේ දේවල් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන සීට් දෙන්න ඕනේ අය. මේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් හරිම කම්ෆර්ටබල්. ආස හිතනවා යනකොට නම් AC එකෙත් යන්න පුළුවන් නිසා. අපේ පළවෙනි ට්‍රේන් එකෙන් බැහැලා අපි දැන් යන්නේ අපේ දෙවෙනි ට්‍රේන් එකට නගින්න. ඔයාලට පේනවා ඇති මෙතන පාත තියෙන්නේ සියම් සෙන්ටර් එක, ඒ වගේම සියම් පැරගොන් shopping mall එක. ඔයාලට මතක ඇතිනේ අපි ෆස්ට් ඩේ එකේ ගියේ මෙන්න මේ shopping mall වලට. ඉතින් මේ shopping mall ළඟ උඩම තියෙන ස්ටේෂන් එකේ තමයි, ස්කයි ස්ටේෂන් එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. මේ ට්‍රේන් එකේ නම් ටිකක් සෙනග වැඩි. අපිට සීට් හම්බ වුණේ නැහැ. ඉතින් චූටි දුරක් නිසා අපි මෙන්න මෙහෙම හිටගෙන ගියා. මේ මගේ යාළුවා පෙන්නන්නේ අපි දැන් ඉන්න ස්ටේෂන් එක, ඊට පස්සේ අපි ඊළඟට යන්න තියෙන එක. මේ හැමදේම තායි වලින් ඒ වගේම ඉංග්‍රීසි වලිනුත් මේවේ ස්ක්‍රීන් එකේ තියෙනවා. අපිට ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වනේ මම මේ ටුවර් එක ආවේ මගේ තායි යාළුවත් එක්ක කියලා. ඉතින් ඒ නිසා එයාලා මේ යන අතරමඟදී එක එක දේවල් මට පෙන්නනවා, එක එක දේවල් විස්තර කරනවා. ඉතින් හරිම ආසෙ හිතුණා මේ ටුවර් එකට මට එයාලත් එක්ක ගිය නිසා. මේ ඉන්නේ මගේ යාළුවගේ බබා. මෙන්න මේ ටෙඩි අරගෙන ආවේ කොරියාවේ ඉඳලාම. ඒ වගේ මෙන්න මේ ෆෑන් එකත් අරගෙන ආවා. ඉතින් අපි කාටවත් මතක් වුණේ නැහැ මේ රස නිසා ෆෑන් එක අරන් ඉන්න ඕනි කියලා. ඒකට එයාට මතක් වෙලා එයා අරගෙන ආවා. ඉතින් අපිටත් මේ යන ගමන් අපේ මූන්ටත් එක අල්ලලා තමයි ආ ගියේ. අපි චතුචක් වීකෙන්ඩ් මාකට් එක ළඟ තියෙන ස්ටේෂන් එකට ආවා. මෙතන පාත පේන්නේ මේ මාකට් එක. අපිට චූටි දුරක් පයින් යන්න තියෙනවා එතනට. ඉතින් මේක වීකෙන්ඩ් මාකට් එකක්. ඒ කියන්නේ සැටර්ඩේ සන්ඩේ විතරයි තියෙන්නේ. ඉතින් අද සන්ඩේ නිසා අපි හිතුවා මාකට් එකට එන්න ඕනි කියලා. හැබැයි ටිකක් සෙනග වැඩි මෙතන. ටිකක් අවුස්සරයි අද. සෙනගයි ඉතින් හැමදේමත් එක්ක ගොඩක්ම අපි මොකද ගන්න නෙමෙයි මෙතනට ආවේ. මාකට් එක බලන්න තමයි ආවේ. මොකද හස්බන්ඩ් මායි නම් ලබන සතියේ ඉන්න නිසා ඒ සතියේ මේ මාකට් එකට එනවා කියලා ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද අපි පොකට් යන්න හිතාගෙන ඉන්නවා. එතකොට ගොඩක් දේවල් අරගෙන පොකට් යන්න අමාරුයිනේ. ඉතින් ආයි බැංකුවක් කෙන නිසා එදාට මේ දේවල් ගන්නවා කියලා තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් අද යාළුවත් එක්ක මාකට් එක කොහමද මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා බලන්න තමයි අද ආවේ. මාකට් එකට ආපු ගමන්ම මොනවද බොන්න ඕනි කියලා අපි හිතුවා. ඉතින් මෙතන තියෙනවා කුරුම්බා. කුරුම්බා විතරක් නෙමෙයි ගොඩක් ජූස් වර්ග තියෙනවා. ඒ වගේම කුරුම්බා
කියන්නේ කොකොනට් අයිස්ක්‍රීම් තියෙනවා මෙතන. ඒ වුණාට ඉතින් කුරුම්බ එකක් බොන්න ඕනි කියලා මට හිතුණා. මොකද ලංකාවෙන් ආවට පස්සෙම ඔන්න අද තමයි ඉස්සෙල්ලාම කුරුම්බ එකක් බොන්නේ. කොරියාවේ කුරුම්බා පොල් මේ වගේ දේවල් නැහැ. ඉතින් ඒ නිසා ආස හිතුණා මට කුරුම්බ එකක් බොන්න ඕනි කියලා. ඊට පස්සේ මගේ තායි යාළුවෝ කොරියන් යාළුවෝ මේ හැමෝම කුරුම්බ තමයි බිව්වේ. අපි හැමෝම අපි කුරුම්බ බීලා ඉවරනාට පස්සේ මේක ඇතුලේ තියෙන මද ටිකත් එයාලා මේ වගේ සූර්ලා දෙනවා අපිට කන්න පුළුවන් විදිහට. ඉතින් හරිම ආස හිතුණා මේකට නම් මට. කුරුම්බ බීලා ඉවර වෙලා අපි දැන් යන්නේ මාකට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇඳුම් බෑග් සෙරෙප්පු සපත්තු විතරක් නෙමෙයි මෙන්න මේ වගේ මසාජ් කරන අයත් ඉන්නවා පාරයිනේ බෝඩ් අල්ලගෙන. ඔන්නට ආවොත් තයි මසාජ් එකක් දාගන්නත් පුළුවන්. හැබැයි ඔයාලා මසාජ් වලට යන්න කලින් පටිස්සම් වෙන්න ඕනේ. මොකද මේ ලස්සනට ගර්ල්ස්ලා වගේ හිටියට මෙයාලා ගොඩක් අය ලේඩි බොයිස්ලා. ඒ නිසා යන්න කලින් චුට්ටක් බලන්න ඕනේ මෙයා ඇත්තටම ගර්ල් කෙනෙක්ද නැත්නම් ලේඩි බොයි කෙනෙක්ද කියලා. ඉතින් මේ මාකට් එකේ ගොඩක් ෆැන්සි අයිටම්ස් තියෙනවා. හරි ලස්සනයි, හරි කියුට් දෙකම ආස හිතෙනවා. හැබැයි ඉතින් ගොඩක් සෙනඟ අස්සෙන් ඇවිදින්න ඕනේ. ටිකක් මහන්සි මේකේ ගොඩක් ලොකු මාකට් එකක්. ඒත් ඔයාලා බැංකොක් එනවා නම් අනිවාර්යයෙන්ම මේ මාකට් එකට එන්න ඕනේ. මේක තායිලන්තයේ තියෙන මේන් සිම්බල් එක. ඒ වගේම මේ මාකට් එක ගොඩක් ලොකුයි. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාලා ආස දෙයක් දැක්කොත් ඒක ඒ ගමම ගන්න. මොකද ඊට පස්සේ ආයි රවුමක් ඇවිදලා ගිහිල්ලා මේක ගන්න ආවට අපිට ෂොප් එක හොයාගන්න බෑ. අපි කොච්චර මතක තියාගන්න හැදුවත් වටේ තියෙන ෂොප් ආපු පාර මතක තියාගන්න හැදුවත් මේ හැමතැනම එක වගේ අස්සට යන ගොඩාක් පාරවල් තියෙනවා, ගොඩාක් ෂොප් තියෙනවා. ඒ නිසා ඔයාලට ඒක හොයාගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ඔයාලා අස් දෙයක් දැක්කොත් පළවෙනි පාර මේක ගන්න. ඒ වගේම මතක තියාගන්න බාගයෙන් කරන්න. බාගයෙන් කරලා ටිකක් ගාන අඩු කරලා අපිට මේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අස්සෙන් අස්සට ගොඩක් ඇතුළට යන්න පුළුවන් අපිට. මේ පාරායන් ටික නෙමෙයි ගොඩක් අස්සට ගොඩක් ෂොප් තියෙනවා. ඉතින් ඒවා ටිකක් මේ පාරායන් ටිකට වඩා ටිකක් අඩුවට තියෙනවා ඇතුලේ ෂොප් වල. ඒ වගේම ටිකක් ඔයාලා වෝල් සේල් ගන්නවා නම් ඒ කියන්නේ ඇඳුම් 3-4ක් ගන්නවා නම් එයාලා ප්‍රයිස් අඩු කරලා දෙනවා අපිට. මම වීඩියෝස් වලින් දැක්කා මේ මාකට් එකේ පාස්පෝර්ට් කවර්ස් තියෙනවා. ඉතින් මම මේ එකක් හොයා යන්නේ. මෙන්න මෙතන තියෙන ලස්සන කවර්ස් ටිකක් අපි බලමු. හැබැයි මට ඕනේ මෙහිම නෙමෙයි අපේ නම ගහලා දෙන එකක්. බලමු අපි තියෙද කියලා මෙතන. අපිට හම්බ වුණා ඒ වගේ කස්ටමයිස් කරලා දෙන පාස්වර්ඩ් කවර් තියෙන තැනක්. ඉතින් අපි මෙන්න මෙතනින් ගත්ත අපි දෙන්නගේ නම් දෙකක් ගහලා පාස්වර්ඩ් කවර් දෙකක් ඉන්නක දාලා පෙන්නන්න ආලට. මෙන්න මෙහෙමයි. ඉතින් හරිම කියුට් එක, හරිම ලස්සනයි. දැන් නම් ඇවිදලා කකුල් දෙකක් රිදෙනවා. ඉතින් අපි ආවා ෆුට් මසාජ් එකකට. මෙතන එක එක ප්‍රයිස් වලට මසාජ් තියෙනවා, ෆුට් මසාජ් තියෙනවා, ෂෝල්ඩර් මසාජ් තියෙනවා, ෆුල් බොඩි මසාජ් තියෙනවා. ඉතින් අපිට කැමති එකක් තෝරගන්න පුළුවන්. එක එක ප්‍රයිස් වලට එක එක ටයිම් වලටත් තියෙනවා. ඉතින් අපි මෙයාගේ 45ක ෆුඩ් මසාජ් එකක් තමයි මෙතනින් ගත්තේ. මසාජ් එකෙන් පස්සේ අපි ආයෙත් පටන් ගත්තා මාකට් එකේ ඇවිදින්න. ඉතින් මේ අතරතුරේ අපි කතා කරා කොහෙන්ද අපි ලන්ච් ගන්න කියලා. අපි ඊයේ නම් CM සෙන්ටර් එකේ තිබ්බ ෆුඩ් කෝට් එකේනේ ලන්ච් එක ගත්තේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අද අයිකොන් CM එකේ තියෙන ෆුඩ් කෝට් එකෙන් ලන්ච් එක ගන්න ඕනේ කියලා. ඒකට මෙතන ටික දුරක් යන්න තියෙනවා. ඉතින් අපි යන්නේ මොකේද? ටැක්සි වල යනවද? බස් වල යනවද කියලා තමයි මේ කතා කර ඇවිදින්නේ. අපි අන්තිමටම ප්ලෑන් කරා වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ තමයි බෝට් එකෙන් යන්න. ඒත් මෙතන ඉඳලම බෝට් එකේ යන්න බෑ. අපි ඉස්සෙල්ලාම ට්‍රේන් එකේ ගිහිල්ලා ඊට පස්සේ බෝට් එකේ යන්න ඕනේ.
අපි ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් ගත්තා. අපිට මේ පාර හම්බ වුණේ මෙන්න මේ කොයින් එක. ඒ කොයින් එක ස්කෑන් කරලා තමයි මේ පාරේ යන්න තියෙන්නේ. ඉතින් මේ කොයින් එකත් අපි පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඊළඟ ස්ටේෂන් එකෙන් අපිට එළියට යන්න මේ කොයින් එක ඕනි වෙනවා. මේ කොයින් එක ස්කෑන් කරලා තමයි ඒකෙන් එළියට යන්න දෙන්නේ අපිට. අපි ට්‍රේන් එකෙන් බැස්සා. ට්‍රේන් එකෙන් බැහැලා අපි ඊළඟට යන්නේ බෝට් ස්ටේෂන් එකකට. බෝට් ස්ටේෂන් එකද ස්ටෑන්ඩ් එකද මොකද්ද කියලාම හරියටම දන්නේ නැහැ. කොහොම හරි අපේ බස් වල තියෙන්නේ ඒ වගේ බෝට් නවත්තන තැන් තියෙනවා. අන්න එහෙම එකට තමයි අපි ඊළඟට යන්නේ. ඉතින් අපේ කොයින් එක මෙතෙන්ට දීලා අපි ස්කෑන් කරලා තමයි මෙතනින් එළියට යවන්නේ. මේ තායිලන්තේ ගොඩක් තැන්වල ස්කෑන් කරනවා අපිව. shopping mall වලට යද්දී කොහෙට හරි යනකොට ගොඩක් තැන්වල මේ වගේ ස්කෑන් මැෂින් තියෙනවා. ඒවෙන් ස්කෑන් කරලා තමයි අපිව එළියට දාන්න ඇතුළට ගන්නෙ. අපි ආවා බෝට් නවත්තන තැනට. ඉතින් මෙතන ටයිම් ටේබල් එකක් තියෙනවා. බෝට් එන යන වෙලාවල් තියෙනවා. ඒ වගේම බෝට් නවත්තන එකක හෝල්ට් තියෙනවා මෙතන. මැප් එකේ දාලා තියෙනවා. මේ බලන්නකෝ අපේ බස් හෝල්ට් එකක් වගේම තමයි අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් බෝට් එකක් එනකල්. ඉතින් අපි ලංකාවේ නම් අපේ විනෝදයටනේ අපි බෝඩ් පදින්නේ. ඒ වුණාට මෙහි ට්‍රාන්ස්පෝර්ට් එකක් තමයි මේන් ට්‍රාන්ස්පෝර්ට් එකක් තමයි මේ බෝඩ් කියලා කියන්නේ. මේ බාන්කු මෙතන හරි ලස්සනයි. ඈතින් ලස්සන පන්සලකුත් පේනවා. මේ ගඟත් එක්ක හරි ලස්සනයි මෙතන. ඉතින් අපි මේ වීව් එක දිහා බලන් ටිකක් වෙලා හිටියා. මෙන්න බෝට් එකක් ආවා. හැබැයි අපි යන්නේ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඉතින් මේ බෝට් එකේ යන්න බෑ අපිට. ඇත්තටම අපිට ටිකක් වෙලා මෙතන ඉන්න වුණා. මොකද ඉක්මනට බෝට් ආවේ නැහැ. එනේ ඒවත් ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් ඒ නිසා ටිකක් වෙලා බලාගෙන ඉන්න වුණා අපිට මෙතන නම්. දැන් ටිකක් බඩගිනිත් එක්ක ඉතින් ඒ වුණාට ඉතින් අපි බලාගෙන හිටිය බෝට් එකක් එනකල්. මෙන්න අපිට යන බෝට් එකක්. ඉතින් අපි ඉක්මනට ගියා නගින්න. මෙන්න මෙහෙමයි බෝට් එක තියෙන්නේ. උඩින් ස්කයි ට්‍රේන් එකකුත් යනවා. නැගලම් බලමු කොහොමද කියලා. ඉස්සරහම ෂීට් එකක් තියෙනවා. අපි එතනට යමු. අපි ලංකාවේදී බස් එකේ යනවා වගේම තමයි ලොකු සෙනඟක් යනවා මේ බෝට් වලත්. ඒ වගේම තමයි හරි ලස්සනට වටේ වීව් එක බලන්න පුළුවන්. ගඟ දිගේ යන්න තියෙන. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං මේ ගමන. ඔයාලත් තායිලන්තේ ආවොත් අනිවාර්යයෙන්ම බෝට් එක යන්න නම් අමතක කරන්න එපා. තවත් මේ වගේම බෝට් යනවා සෙනඟ පුරෝගෙන යන්නේ. මේ තියෙන අපේ ටිකට් එක. මෙන්න මෙහෙම ටිකට් එකක් තමයි අපිට මේ බෝට් එකේ යන්න හම්බ වුනේ. හරිම අඩු මුදලකට අපිට මේ බෝට් එකේ යන්න පුළුවන්. එකෙන්ට බාත් 12ක් වගේ තමයි මට මතක විදිහට. මේ ඉන්නේ බෝට් එකේ ඩ්‍රයිවර්. මේකේ ඩ්‍රයිවර් විතරක් නෙමෙයි කන්ඩක්ටර් කෙනෙකුත් ඉන්නවා. අපිට ටිකට් දෙන්න, අපේ ටිකට් චෙක් කරන්න කෙනෙක් ඉන්නවා. මේක නම් හිටියේ පොඩි ගර්ල් කෙනෙක් හිටියේ. ඒ වුණාට මුළු බෝට් එකේම ඉන්න කට්ටිය හයියෙන් කෑ ගහලා ටිකට් ගත්තද කියලා බලලා ඒව චෙක් කරනවා. හරියට අපේ ලංකාවේ ප්‍රයිවට් බස් එකක් වගේ කියලා මට හිතුණා. ඔන්න අපි ආයෙත් නැවැත්තුව හෝල්ට් එකක. මෙතනත් කට්ටියක් ඉන්නවා මේකට නගින්න බලාගෙන. ඉතින් මට ඉස්සලාම හම්බුනේ මේ ඉස්සරහම තියෙන ෂීට් එකක්. ඒ නිසා ඉතින් ගොඩක් වීඩියෝස් ගත්තා මම ලස්සනට පේන නිසා. ඉතින් මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් නේ අපිට.
අපි ඉතින් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගියාම මේ වගේ බෝට් වල ගියාට මේ වගේ ට්‍රාන්ස්පෝර්ට් එකක් විදිහට ඒ කියන්නේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අපි බෝට් වල යන්නේ නැහනේ. ඉස්සර නම් ඉතින් පාරු තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගගෙන් එහා පැත්තෙන් මෙහා පැත්තට යන්න. ඊට පස්සේ හැමිල්ටන් ඇල තිබිලා තියෙනවා. ඉතින් දැන් නම් ඒව නැහැ. හැබැයි දැනුත් තියෙනවා යාපනයේ ගියාම නාගදීපයට යන්න. අපි බෝට් එකෙන් යන්න ඕනේ. ඉතින් ඒ වගේ ඊටම චූරි ටිකක් නෙපේ ලංකාවේ තියෙන්නේ. ඒ වුණාට මේ ඒ කියන්නේ තායිලන්තයේ මෙයාලා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් විදිහට මේ බෝට් පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන හරි ලස්සන පන්සලක් තියෙනවා. එකක් නෙමෙයි මේ ගඟේ දෙපැත්තේ ලස්සන පන්සල් දෙකක් තියෙනවා. එකක් වත් අරුන් අනික වත් ප්‍රෝ පන්සල. ඉතින් අපි හෙට දවසේ මේ පන්සල් දෙකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට මගේ තායිලන්තයේ 3 වෙනි දවසේ වීඩියෝ එකෙන් මේ පන්සල් දෙක බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන පන්සල් දෙකක් ඒ දෙක. ඒ නිසා මගේ 3 වෙනි වීඩියෝ එකක් ඒ කියන්නේ තායිලන්තයේ 3 වෙනි දවසේ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. අපි බහින හෝල්ට් එකට ආවා. දැන් නම් ගොඩක් බඩගිනි. ඒ නිසා අපි ඉක්මනටම යනවා Icon CM එකට. මෙන්න තියෙනවා Icon CM shopping mall එක. මේක shopping mall එකක්. ඒ වුණාට ground floor එකේ තියෙනවා food court එකක්. ඇතුළට ගිහිල්ලාම බලමු. අපි ෆුඩ් ඒරියා එකට ආවා. අපි දැන් හොයන්නේ අපිට ලන්ච් එක ගන්න රසම රස තායි කෑම තියෙන තායි රෙස්ටුරන්ට් එකක්. අපි මෙන්න මේ තායි රෙස්ටුරන්ට් එකට තමයි ආවේ. මෙනු එක බලමු අපි. මෙනු එක බලලා අපි අන්තිමටම මෙන්න මේ කෑම තමයි ඕඩර් කළේ. මේ තියෙන වගේ පතායි එක, මේ තියෙන චිකන් රයිස් එක, මේ තියෙන කංකුන්. ඉතින් ලංකාව වගේම කංකුන් තියෙනවා මෙහෙත්. මේ තියෙන මැංගෝ ටිකි රයිස් එක. මේක නම් මස් එක මම නම් මතක නෑ මේකේ. ඊට පස්සේ තවත් ගොඩක් දේවල් ගත්තා. අපි ඉස්සෙල්ලා මේ ටික කෑවේ. ඊට පස්සේ ටිකක් කාලා ඊට පස්සේ තමයි ඊට ටික ඕඩර් කරේ. ඉතින් මේකේ වීඩියෝ එකේ ටිකයි තියෙන්නේ. අපි ඊට පස්සේ කාපු ටික නම් වීඩියෝ එකේ නෑ. ඇත්තටම මේකේ කෑම හරිම රසට තිබුණා. මේ තියෙන්නේ මෑකරල්. මෙයාලා මෑකරල් මෙන්න මේ වගේ කෑලි වලට කපලා තියලා තියෙනවා අමුවෙන් කන්න. ඒකත් හරිම රසයි. ඉතින් අපි ලන්ච් කරන් ඉවර වෙලා ඊට පස්සේ පටන් ගත්තේ shopping mall එකේ ඇවිදින්න. අපි තාම ඉන්නේ ground floor එකේ. මේකේ රෙස්ටෝරන්ට් 100කට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට කැමති තායි කෑම වල රස බලන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. මේ බාණ්ඩු එක පළතුරු තියෙනවා. ඉතින් මැංගෝස්, රම්බුටාන් මේවා දැක්කට ඉතින් හරිම සතුටුයි. අපේ ලංකාවේ පළතුරුනේ. මේවා කොරියාවේ නැති නිසා මට නම් හරිම සතුටුයි මෙතනට ආවට පස්සේ. ඉතින් ඒ වගේම තමයි මෙතන හරිම ලස්සනයි මේ ground floor එක. ෆොටෝස් කැප්චර් කරන, වීඩියෝස් ගන්න හරිම ලස්සනයි මෙතන. ඒ වගේම මේ ground floor එකේ තියෙන්නේ handmade items. ඒ කියන්නේ තායිලන්තයේ ගෘහස්ත නිර්මාණ ශිල්පීන්ගේ විවිධ නිර්මාණ තමයි මේ ground floor එකේ තියෙන්නේ. මිලටන් ටිකක් වැඩි. ඒ වුණාට හරිම ලස්සනයි. හරිම ලස්සන fancy items තියෙනවා මෙතන.
අපි ඊළඟට යන්නේ second floor එකට. මේ icon CM shopping mall එක ගැන කතා කරනවා නම් මේක තායිලන්තයේ බැංකොක් වල තියෙන luxury shopping complex එකක්. අපි දැන් second floor එකට ආවා. මෙතනත් හරිම ලස්සනයි. ඔයා branded වලට කැමති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මෙතනට එන්න ඕනේ. එක එක brand වල shop 7000කට වඩා ප්‍රමාණයක් මේ shopping complex එකේ තියෙනවා. ඉතින් ඔයා ආස කරන ඕනම brand එකකින් ඕනිම දෙයක් ඔයාට මේ shopping complex එකෙන් ගන්න පුළුවන්. මෙතන location එක මම වීඩියෝ එකේ description එකේ දාන්නම්. ඔයා බැංකොක් ආවත් මෙතනට එන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ shopping complex එක තියෙන්නේ Chao Phraya ගංගාව අසලමයි. ඒ නිසා තමයි අපි බෝට් එකේ ආවේ. ඔයාලට ස්කයි ට්‍රේන් එකේ එන්නත් පුළුවන්. ඒ කියන්නේ BTS එකේ එන්නත් පුළුවන්. ටැක්සි එකේ එන්නත් පුළුවන්. අපි වගේ බෝට් එකේ එන්නත් පුළුවන්. ඒ වගේම රැයටත් මෙතන හරිම ලස්සනයි. මෙතන රැය 7ට 8ට 9ට කියන ටයිම් වලට තියෙනවා ලස්සන ෂෝ එකක් තියෙනවා වතුර වලින් කරන එකක්. ඉතින් අපි ඒක නම් බලන්න හිටියේ නෑ. අපි ගොඩාක් වෙලා මේකේ ඇවිද්දා. ඉතින් ඔයාලට දවසක් වුණත් ගත කරන්න පුළුවන් මේ shopping mall එකේ ඇතුලේ. මගේ යාළුවා ඩ්‍රයි කරපු ස්ට්‍රෝබෙරි අරන් තියෙනවා. අපි කාලා බලමු. ඕ ටිකක් හයියයි ඒක නම්. හැබැයි රසයි ඒක. හායි බලන්න මම පේනවද කියලා. අපි දැන් ලෑස්ති වෙන icon CM එකෙන් යන්න. අපි ඊළඟට යන්නේ ලංකාවේ රෙස්ටුරන්ට් එකකට. රෙස්ටුරන්ට් එකේ නම මොකක්ද කියලා මම තව චුට්ටකින් කියන්නම්. මෙතන ඉඳලා ඒ කියන්නේ icon CM එකේ ඉඳලා එතනට යන්න චුටි දුරක් තියෙනවා අපිට. අපි දැන් උදේ නම් ට්‍රේන් එකේ ආවා. ඊට පස්සේ බෝට් එකේ ආවා. දැන් අපි යන්නේ ටැක්සි එකක. ඉතින් මේ ටැක්සි එක දාගත්තේ අපි Bolt app එකෙන්. ඔයා තායිලන්තේ එනවා නම් ඔයාගේ ෆෝන් එකට අනිවාර්යයෙන්ම මේ Bolt app එක දාගන්න. මේකෙන් ඔයාලට හරිම ලේසියෙන් පහසුවෙන් ටැක්සි එකක් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පාරේ තියෙන ටැක්සියක් නවත්තලා ඒක ගිහිල්ලා ලොකු ගාණක් ගෙවනවට වඩා මේ app එකෙන් ඔයාට ඊටම සාධාරණ මුදලකට මේ ටැක්සි වල යන්න පුළුවන්. මෙන්න තියෙනවා අපි හොය ආපු ලංකාවේ රෙස්ටුරන්ට් එක. ඒ තමයි මානෙල්. ඉතින් ඔයා තායිලන්තේ ආවොත් ඔයාලට ලංකාවේ කෑම කන්න හිතුනොත් මෙන්න මේ රෙස්ටුරන්ට් එකට එන්න පුළුවන්. ඉතින් කොරියාවේ ලංකාවේ කෑම අඩුයිනේ. අපි ඉන්න ඒරියා එකේ නම් ලංකාවේ කඩ ඇත්තෙම නැති තරම්. අපි ඒ නිසා ලංකාවේ කෑම කන්න ගොඩක් ආසාවෙන් තමයි මෙතනට ආවේ. ඒ වගේම ඒකටම ගැලපෙන මාර මෙනු එකක් තිබුණා මෙතන. ආප් ඉන්දියාප් පිට්ටු බත් කොත්තු බිරියානි මේ හැම දෙයක්ම මේකේ තිබුණා. ඉතින් කාලයකට පස්සේ අපි ඔන්න ආප්ප ගත්තා අද කන්න. ඉතින් ලංකාවෙන් ආවට පස්සේම අපිට ආප්ප කන්න බැරි වුණා. අනිත් කෑම චුට චුට හැදුවට ආප්ප දන්න. ඉතින් ආප්ප කන්න බැරි වුණා ආවට පස්සේම. ඉතින් හරිම සතුටින් අපි දෙන්නද ආප්ප ගත්තා. ඉතින් යාළුවා හොඳට පාර්සල් කරලා දුන්නා එක. අපි හොටෙල් එකට ගිහිල්ලා කන්න තමයි අරගත්තේ. ඊට පස්සේ මෙතෙන් එළියට එද්දි හම්බ වුණා මෙන්න මේ ඉන්දියන් කෑම කඩයක්. අපි හිතුවේ මේ වඩේ කියලා. වඩේ නෙමෙයි පකෝඩා කියන ඉන්දියන් කෑම. ඉතින් අපි ඒවත් ගත්තා. ඒවා මේ පොඩි ගානකට යාලා ලොකු ප්‍රමාණයක් දුන්නා අපිට. මේ කවරින් එකක් දාලා දුන්නා. ඒ වගේම මෙතන රයිස් එකකුත් තිබුණා. අපි ඒව නම් ගත්තේ නෑ. ඒ වගේම ලංකාවේ අයත් ගොඩාක් ඉන්නවා මේ ඒරියා එකේ. ඉතින් ලංකාවෙන් shopping කරන්න ගිය අය, බැංකොක් වල ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා මෙන්න මේ ඒරියා එකේ. ඔයාලට අනිවාර්යයෙන්ම ලංකාවේ කට්ටිය හම්බ වෙයි මේ පැත්තට ගියොත්. අපි ඊට පස්සේ මෙතන ඉඳලා ආපහු ටැක්සියක් දාගත්ත අපේ හොටෙල් එකට යන්න. ඉතින් ඔයා තායිලන්තේ එන්න හිතාගෙන මගේ වීඩියෝස් බලනවා නම් මම හිතුවා දවසේ බජට් එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන නිසා ඉස්සෙල්ලාම ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරනවා නම් අද දවසේ අපි ට්‍රේන් 3ක ගියා.
ඉතින් මේ ට්‍රේන් තුනේම යන්න අපි දෙන්නටම බාත් 200ක වගේ මුදලක් වැය වුණා. ඊට පස්සේ අපි බෝට් එකේ ගියා. බෝට් එකටත් අපි දෙන්නටම බාත් 24ක මුදලක් තමයි වැය වුනේ. ඊට පස්සේ අපි දෙන්න ටැක්සි දෙකක ගියා. ඔයාලා දැක්ක අයිකොන් CM එකේ ඉඳලා මානෙල් ලංකායක ළඟට ගියා. ඊට පස්සේ මානෙල් ලංකායක ළඟ ඉඳලා අපේ හොටෙල් එකට ටැක්සි එක ආවා. ඒතර මේ ටැක්සි දෙකටම අපිට බාත් 350ක වගේ මුදලක් වැය වුණා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකට ලන්ච් එකට ඩිනර් එකට ඊට පස්සේ අපි තව චුටි චුටි කෑම ಜಾති කෑවා. මේ සේරටම අපිට බාත් 800ක වගේ මුදලක් වැය වුණා. ඊට පස්සේ අපි චතුරක් මාකට් එකේ අද shopping කරා. ලොකුවට මුකුත් ගත්තේ නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි ගත්තේ. අපිට ඒ වටත් බාත් 500ක වගේ මුදලක් වැය වුණා. ඊට පස්සේ අපේ තව පොඩි පොඩි අමතර වියදම් එකතු කළාම බාත් 2000ක වගේ මුදලක් තමයි අද දවසේ අපි දෙන්නට වැය වෙලා තිබුණේ. ඒ කියන්නේ ලංකාවෙන් නම් ආසන්න වශයෙන් රුපියල් 20000කට ආසන්න මුදලක් තමයි අද දවසේ අපි දෙන්නගේ බජට් එක. අද දවසේ හොටෙල් එකේ ප්‍රයිස් එක මේකට ඇඩ් කරලා නෑ මම. අපි ඒක පැකේජ් එකක් විදිහට ගත්ත නිසා ඒ ගැන වෙනම කතා කරන්නම් මම වෙනම වීඩියෝ එකකින්. ඉතින් මම හිතනවා ඔයත් තායිලන්තේ එනවා නම් ඔයාගේ තායි ටුවර් එක ප්ලෑන් කරගන්න මේ දේවල් වැදගත් වෙයි කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි තායිලන්තයේ අපේ දෙවෙනි දවසේ නිමා කළේ. මේ තියෙන අපේ හොටෙල් එක ට්වින් ටවර් හොටෙල් එක. ඉතින් අපේ හොටෙල් එකට ආවා. අද දවසේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. thank you කගුම් කා. ඉක්මනින්ම තුන්වෙනි දවසේ වීඩියෝ එකකිනුත් හම්බෙමු.